හෙලෝ ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින්ම මං අද ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මං ඔයාලට කලින් ගෙනාපු වීඩියෝ එක වගේම මේ වීඩියෝ එක අරන් දැන් ගොඩක් දවස් වෙනවා. ඉතින් ජූලි මාසේ තමයි මේ වීඩියෝ එක කරේ. ජූලි කියන්නේ ඇසළ මාසේ. ඉතින් අපේ ගමේ අපි හැමෝම එකතු වෙලා කරපු ලස්සන වැඩක් තමයි මං අද ඔයාලට ගෙනාවේ. ඉතින් මේ වැඩේට අපේ ගමේ හැමෝම මාස එකහමාරක් විතර මහන්සි වුණා. ඉතින් මට නම් යන්න හම්බුන්නේ නැහැ. මොකද මම කැම්පස් එකේ තමයි හිටියේ. ඉතින් පුළුවන් විදිහට මේක තියෙන්න දවස් දෙකකට විතර කලින් තමයි මං ගෙදර ගියේ. ඉතින් ගිහිල්ලා මාත් පුළුවන් විදිහට පොඩි උදව් ටිකක් කරා. ගොඩක් කාලයකට පස්සේ අපේ ගමේ වුණ ලස්සන වැඩක් තමයි මේක. ඉතින් මේකෙදී ගොඩක් කැරකෙන කුඩු, එතකොට ශ්‍රී පාද අනුරුව, දන්සල්, එතකොට තව යන්ත්‍ර මගින් ක්‍රියා කරන ජාතක කතා වස්තුත් මේකෙදී නිර්මාණය කරලා තිබ්බා. ඔන්න ඉතින් මම නම් මේකෙදී ගොඩක්ම ආස කරේ ශ්‍රී පාද අනුරුවට. ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. එතන මාරම ලස්සනයි. ඇත්තටම සිරිපාදේ යනවා වගේ අත්දැකීමක් හම්බුණා. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ යන අතරමඟදී හදලා තිබ්බ දේවල්. සමන් දේවාලේ, ඒ වගේම සාම චෛත්‍ය, තව සීත ගඟුල, ඉදිකටුපාන, ඒ වගේ ඒ අත්දැකීමම ලබා දෙන්න මේක නිර්මාණය කරපු අපේ ගමේම අය ගොඩක් මහන්සි වෙලා තිබ්බා. බල්ලෝ යනවා කියලාද? අම්බලෝ එකපාරට වයින් වෙමු. ඉතින් අටේ වයින් වෙනවා නේද? බෝය කාලත් ඒ වරන් යනවා. මිරි කෝඩුන්. වල්ල. දරු කෝඩුන්. වල්ල. හරි හොරා.
එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.